අන්න මල්ලි දැන් පොයින්මයි දැලේ සත්‍ය හොයට. ඔව්නේ. කරවල අලු කොස්ත වගේ වෙලා. ඔය මං හෙව්වනේ කතන්දරේ. ඔව්. ඔය දුවනේ ඉල්ලලා තියන්නේ. කියන්නේ කියලා මම කිව්වා. මට දැක්ිලා නේ වෙලයි. මම දන්නව කතාව අන්න බලනවා හැටි දැන් අන්න පේනවා. අද බලන්න අන මචං බලාගෙන වීඩියෝ එක දාගන්නේ. ඔන්න බලනවා හොඳ. ඔය තමයි මේ අත්දැකීම. ඔව් හොතේ හැරිලා ඉඳපන් මචං බය නැතුව. එන්න පියන්ත බලන්න. මං හොයට ගිහින් ඔව් මට දැදිලා තියෙන. ඒ කියන්නේ මාළු හිඟයි. හරිය? මාළු හිඟ මට දැල්ලෙන කොට. දෙසැම්බර් ජනවාරි කියන්නේ හාල් කාලේ වැඩි දීවරයන්. ඔය වෙනකොට මාළු කුලයියෝ 10ක් 15ක් පන්නන්න. අරක ගියා. ඔව් කනහේ. ආජ පළවෙනි වීඩියෝ එක දාගන්න බැරුණා නේ. ඌඩේ පැටියෝ. ඔය කිව්වේ නැහනේ ඒ වගේ සද්ද නැතුව. යන්න තිබුණේ වෙලාව. මාළු ගොඩ අරහරියට වෙන්නේ කොහොම වුණත්. මාළුවත් දුවන කැක්ටස් තියෙනවා. මේ වල බීලා තියෙන්නේ. අපි ගැහුවෙත් මේ අන්සුවර් එකේ. සුවර් කරලා ගැහුවේ නෑ කිසිම එකක්. අන්න පළවෙනිම කොරලිය. ඌත් නිකන් අයිස් එකේ ඉන්න කිව්වා. ඉන්නවා ගානන්නේ වුණාට අමාත්‍යංශ දානං කරලා පළවෙනි තිලාපිය දෙල්ට වැදුනා. පොඩයි නම් පොඩි ළමයින්ට එම්එච් එක දීලා තියෙනවා හිම්මාළු අනිවාර්යයි කියලා. මේ මාසේ ඊළඟ මාසේ මාළු කීයක්? ගහපන්නම වගේ. කොහොම නම් මාළු කරේ. ඒ ගැන හොඳටම හිඟයි ඔව්. අන්න හොඳ සයිස් කොරලියක් ඇතුළේ තියෙනවා. අපි ගැන හිතන එක අන්න අනිත් එක වතුර ඉන්නවා. තව එකේ දරේ ඉන්නවා. අපි ගැන හිතන තමයි මොකද දන්නවද මේ පාප කර්ම කරනෝ නෙවෙයි ජීවිතේට ඉරක් හඳක් දැකලා නැහැ මේ සතේ. ආවුනේ නේ ඔව් ගොඩක් බීමක් ඒව දැකලා නැහැ. මම දැන් පස්සේ කිව්ව කොරලියක් ඉන්නවා. වතුරෙන් ගොඩ දානක කිසිත් වෙන්නේ. ඉන්න සයිස්. තව තිලාපියක් ඇතුළේ තියෙනවා. තව එකක් එනවා පහත් කරලා. එහෙමත් නෑ අමිලයි මාළුවන්නේ. අන්න සුපිරිම සයිස් කොරලියක් ඉන්නවා. ගොඩක්. මාළුවක් හිඟ. ඔව්. ගොඩක් අඩුයි මාළු. ඔන්න එකක් වදිලා තමයි. තව එකක් යට ඉන්නවා. ඔව් ඔව්. මම දැන් පස්සේ විතර කොරලිය. මේ දුක බලලා ඉන්නේ. උනා සුපිරිම සයිස්. අවුලක් නෑ. ගේම ගහනවා. ඊළඟ තිලාපිය. මම හිතුවේ හාල් කාලේ වැලියේ කියලා බලනකොට පොඩ්ඩක් වැඩි අඩුවෙන් අද හාල් කාලේ තියෙන්නේ.
ඉවරයි. තව තිලාපියෙක් පැදලා ඉන්නවා. එක ළඟ කොරලි දෙන්නයි. දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි යන්න. කොරලි 4 දෙනයි එක ළඟම. ඔක තමයි කියන්නේ ලැබීමේ කියලා. ලැබීම. එක ළඟම තිලාපි 4ක් වැදිලා. නැත්තම් මේ වලේ මාළු නැහැ. තව ඉන්නවා. තව දෙන්නෙක් එක ළඟම ඉන්නවා. වෙන කිලෝ එකක් විතර. ගේ නම් කිලෝයක් විතර කොරලි. දැන් ලොකුම තිලාපියෙක්. තව තිලාපියෙක්. බෑ තල්ලේ අපි බොට් එක නේ. එනේ. තවත් තිලාපියෙක්. මොකද අර වදිනලා ඉන්නේ. ඔයාගේ වීඩියෝ එක ගන්න හම්බෙන්නේ නැහැ. අන්න අර ජරාසත්. thank you. වසංගතයක් වෙලා තියෙන දැන් සුද්දා. දැන් ඔකට හැන්ඩල් එකක් තියෙනවා ඉතින් ඕනද? ඕන්න. හ්ම්. ඔය වැදිනම අර එළල පරක් වුණු නිසා වැදිනම අල්ල. තැන්කි සුල්ලේ. ඔව් වදින්නේ ඉවර වදින්නේ. වසංගතයක් වෙලා තියෙන පුදුම විදියට බෝ වෙලා තියෙන්නේ. දැල් විනාශ. දැල් විනාශ වෙනවා. වතුරටම. වැඩි ගෝවෙත් ඔන්න කරලා බලන්න තැබින්නේ හොඳකම තමයි ලැබුණු තේන්නේ. එතන තාල තියෙනවා. ඉතින් වදින්නේ නැහැ. ඉන්න පස්සයිල දෙක. ඒක මැදින් පැනලා තියෙන්නේ. දෙපැත්ත පැනලා මැදින්. තවත් තිලාපියෙක්. අර පොඩ්ඩ ආතල් සාරේ යාර පද්දලා හරියට. ක්ලච් බැලන්ස් නේ මචං. තවත් තිලාපියෙක්. තවත් තිලාපියෙක්. අර පැත්තට පිටමඩ එක පේන යන්න බාරු. තවත් තිලාපියෙක්. එක ළඟ 4 දෙනෙක් ඉන්නවා. මොනවාද? එක දිගට වැල වගේ ඉන්නේ.
ඕලි මට මාළු. Wow. අන්න එක දිගටම වැල වගේ. කොහොමද? බාලා අහුවෙනවද කොහම? එක දිගට කොල්ලි 4ක් ඉන්නවා. කොම්බේනාරු ඉල්ලේ. සිතින්ම සයිස් බඩු වදින්නේ. මහදල්නේ අපි ගහන්නේ හින්දල් ගහන්නේ අමාත්‍යන්ගේ තානන්නේ. ඒක තුනදයි ගල. මේ තුනමාර. තුනයි කාලෙන් ගහන්න බෑ පොඩි කැල්ලි ගහනන්නේ. ඔව්. තුනමාරෙන් අපි ගහන්නේ. සිතින්ම සයිස් කියලා අපි ටිකක් වදින්නේ. මේ කරන්න එපා මොන අමාත්‍යන්ට නේ අනිදයියේ. සිතින්ම සයිස් කියලා අපි යට ඉන්නවා. හතර වගේ කුරයියෙන් මස්සිනා. මාමාර ගලුල වල ඇහැ කඩලා ගන්න ඕන සයිස් කුරයි ඉතින්. මම කියමු කිලෝ එක වගේ දිනවනේ. ලොකුම සයිස් කියලා අපි එක් වෙදලා දිනව දැරට. ඒක තෙවිතදී ඉන්න මාළුනේ. ඒක දානේ කොච්චර හොඳයි. මොනටනේ ගියේ? කමන්න නැහැ. මොකක්ද දන්නේ මේ ඊළඟ පාර අල්ලගමු. අරු ගලුණාද? තවත් කිලාපියෙක් ඉන්නවා. තවත් තිලාපියෙක්. අවුල උනේ. ඈ මොකක්ද අවුල උනේ? මොකක්ද ගැස්සිලා ගියා මේ රොහුවෙද්ද? කිඹුලක් ගන්නේ. මට පිට මොකක් ලොකුවට ගහිලා ගියා මේ. ආ උනේ මම. නෑ අමිලයි. ඈ? උඹෙක් වගේ වුණා නම් මෙයාට බිලියට දෙහෙකි. ඕන මිසින් වුණා පොර. මාළුවෙක් ඉඳලා කඩන් යන්නේ නැති. हमारे पूरे ही हमें ये पैक साइड से की बराई नहीं
ඔව්. දැන් මේ පැත්ත සයිඩ් එකේ කොහමද වළු ප්‍රතිචාරනේ? ඔය පැත්තේ තමයි මේ අර අතන කට මුල තමයි මේ මේ පැත්තේ අයිති ආරක්ෂාව සම්බන්ධව පැටියෝ ආරක්ෂක තවත් තිලාපියෙක්. ඒකේ මඩ බැඳිලා නේද? දැන්නෝනේ. උඩට එනකොට පේන්නේ අරගෙත් පේන්නේ නැහැ උස්සනකොට කැඩෙනවා. ඔව් ඔව් ඔව්. මේ පැත්තට ටිකක් විචාරයක් නැහැ. මං කිව්වනේ ඔයාලට උද්දිනත. ඔව් ඔව් ඔව්. අර ටිකේ තමයි මාළු පාරක් වැදුනේ. හරියට හරි ඔව් ඔව්. ගොඩක්ම ඉස්සයි පඩි පාර. ඔන්න තිලාපියෙක් ඉන්නවා. ඉන්නවා. අද ඉදිරිය නිසා පන්ති කියපු එකක් වෙන්න ඕන අනිවාර්යයෙන්. තවත් තිලාපියෙක් ඉන්නවා. තවත් තිලාපියෙක්. right. තවත් තිලාපියෙක්. රෝහු එහෙම වැදුන්නේ නැහැ නේ. ඔන්න ලොකු සයිස් තිලාපියෙක් ඉන්නවා. බලමු ඔය ටිකේ කොහොමද කියලා නේද? ඔය ටිකෙත් එහෙම තමයි. තවත් තිලාපියෙක්.
එක්කෙනෙක් ඉන්නේ. දාගන්නවද? අනිවාර්යෙන් ඉන්න අන්න දෙන්න. ඕන හරියට. එක ළඟ තුනක් ඉන්නවා. ඉන්න ඕන, පොකුරට. පොකුරට ඉන්නේ පොකුරට. හරියට හරි. සුපිරිම සයිස් තිලාපි. ඒක තමයි දල වට කරන්නේ. ඉන්නේ අපි දන්නේ එක ළඟ පොකුරට වදින්න මාළු. නැහැ. ඔව්. කොයිල් එක ගහන්න, කොයිල් එක. දල ඉවරයි. ඔන්න මචං ඉවරයි වැඩේ. දලට බැදුණු සුපිරිම කොල්ලේ සෙට් එකක් වෙදලා ඉන්නවා දලට. කොහොම ග්‍රෑම් 500න් උඩ වගේ කොල්ලේ වැදලා ඉන්නේ.